ඔන්න යාළුවනේ මං හදාපු වැටකුළු වලේ ගෙඩි හැදිලා තියෙනවා. ඔයාලා කාලා තියනවද මේ යාළු කොළ జాතිය? මෙන්න මේ වර්ගේ. මේවා හරිම රසයි. මැල්ලුම් හදලා මේ තියෙන්නේ අර කන අල කොළ జాතියක් තමයි. මේවා මැල්ලුම් හදලා කන්න පුළුවන්. අපි මේවා හදලා බලමුකෝ. හරිම රසයි මේවා. අපි මේ ටික මේකෙන් හොදගමු. මෙන්න මේ තියෙන්නේ අපි හොදගත්ත අලකොළ ටික. යාළුවනේ මේ අලකොළ జాතිය මල්ලලා මේ සම්බල් හදලා හැම කන්න පුළුවන්. මේ කට කහන්න එහෙම නෑ. දැන් අපිට මේ අලකොළ ටික භාජනයකට දාලා මල්ල ගන්න තමයි තියෙන්නේ. ඔන්න අපි මේ කොළ ටික මේ භාජනයට දාගමු. ඔන්න අපි මේ භාජනයට ලුණු ටිකකුත් දාගමු. භාජනයේ අඩිය අල්ලන්න බලන හින්දා අපි වතුර පොඩ්ඩකුත් දාගමු. වැඩි වතුර නම් ඕනේ චූට්ටක් දාගමු. ඔන්න අපි භාජනයේ ලිපේ තියාගත්තා. විනාඩි 5ක් විතර තැම්බුණාම ඇති. ඔන්න ළමයි අපේ අලකොළ ටික තැම්බිලා තියෙන්නේ. මේ අලකොළ ටිකේ දැන් අපි වතුර ඉවත් කරගන්න ඕනේ. ඔන්න යාළුවනේ වතුර ටික නම් මම පෙරලා අයින් කරගත්තා. අපි මේ භාජනයට පොල් තෙල් ටිකක් දාගමු. ඔන්න අපේ තෙල් එක රත් වෙනකම්. අපේ භාජනේ රත් වෙලා තියෙන්නේ. අපි මැල්ලුම් ටික එකතු කරගමු. ඔන්න අපේ මැල්ලුම හදලා ඉවරයි. රස බලන්න තමයි තියෙන්නේ. සුපිරි.